පුතා නම් ටීවී බලනවා. පුතා तू बैठ के बात दे हाँ हाँ कदा करांगे අයියෝ මොකද්ද මචං බදත් ඔක බදාගෙනද කන්නද අම්මලා බලාගෙන ඉන්නවා මං එන්න හෙට බත් ටික රැස්ති කරගත්තද යන්නේ එක එහෙනම් බෑග් එක රැස්ති කරලා වරේ ඉතින් ටිකක් පරක් වුණා. ගොඩක් වෙලා බලන් හිටියා. ඉතින් කොහොමද? හොඳයි. මගෙන් වාට. උපන්දින. Thank you. මේකේ මොනවද තියෙන්නේ? මම ඒ තරම් කැමැත්තකින් නෙමෙයි ඒ වගේ අස්වීමේ ලිපියට අස්සම් කරේ. මෙයා ඉතින් අස් වෙන්නේ ශාමලී විසින්දනේ. නෑ නෑ. මම කොහොමටත් එක තැන වැඩි කාල රස්සාව කරන්නේ නෑ. කොහෙ ගියත් මගේ රස්සාව උගන්නන එකනේ. ඔවම තමයි. පස්සේ කාලෙක දුව වෙනස් වෙන්න පුළුවන්. ඔබතුමා මේ ඉස්කෝලේ විදුහල්පති නිසා තමයි මම මෙච්චර කල් රස්සාව කරේ. නැත්තම් ඉතින් මට අසෙන් වෙලා ගොඩක් කල් මගේ ජීවිත කාලෙදී හම්බෙච්ච හොඳ මහත්තුරු ටිකක් හිටියා. එයින් එක්කෙනෙක් පැට්‍රික් මහත්තයා. ඒ කෙනේ මම නිතරම ඔයාව ආරක්ෂා කළේ. සර් මෙහෙට එන්න කලින් මෙහි කලාව කියලා දෙයක් තිබුණෙම නැති තරම්. මේ පොලිටික්ස් වලට නම් මම කැමති නෑ. මියුසික් වලට නම් කැමතියි. මගේ දේශපාලනය වෙනස් වෙන්නෙත් නෑ, උගන්නන එක වෙනස් වෙන්නෙත් නෑ. කොහෙටත් මම එකයි. අපිට ඉදින් කරන්න පුළුවන් පැට්‍රික් මහත්තයාගේ අනාගතයට සුබපතන එක විතරයි. හැමදේම වදනකට පෙරලා
ජීවිතේ හැමදාම ළඟ ඉන්න මට බෑ ජීවිතේ දුර ඇත සඳට උරෙන් පියඹා ගව් ගණන් දුර යන්න අපට බෑ ගව් ගණන් දුර යන්න අපට බෑ මේ අපේ ස්කෝලේට අලුතෙන් පත් වෙලා ආපු සංගීත ගුරුතු පැට්‍රික් මහත්තයා මේ ශ්‍යාමලින් දැන් ඉතින් ඉස්සරහට ස්කෝලේ කලා කටයුතු ඔය දෙන්නට බාරයි අනේ අපේ ළමයි. හොඳයි. මම එයාලට කැමතියි. හුඟක් දක්ෂ ළමයි ඉන්නවනේ. කැම්පස් එකේ ඉන්න කාලේ දේශපාලනයක් කළාලු නේද? කොහොමද දන්නේ? අපේ ස්ටාෆ් එකේ කතා වෙනවා මම අහගෙන. ඡන්දෙත් ඉල්ලයිද? පොලිටික්ස් තියෙන්නේ පාර්ලිමේන්තුවේ නෙමෙයි. මහා පාරේ. කොහොමද මිස්? සෙල්ල පන්සල් ආවද? නිවාඩු දවස නිසා ගම බලා ගන්නත් එක පොඩි රවුමක් ගැහුවා. කොහොමද අම්ම සිල් ගත්තා. බලන්න කියලා. පරණ යාළුවනේ නේ. ඇටුවේ. එනවා සොයන්න. ටීචර්ටයි සර්ටයි ලොකු සර් එන්න කිව්වා. හරි දුව අපි එන්න. දුව යන්න. මම එන්න කිව්වේ අර කොළඹ යන ගමන ගැන කතා කරගන්න. අපි දැන් මොකද කරන්නේ? මන්නම් කියන්නේ සර් අපි මේ තරඟෙට කොහොම හරි සහභාගී වෙන්න ඕනේ. ඒක මේ ළමුන්ට කරන විශාල යහපතක්. කාලෙකින් අපේ ඉස්කෝලේ මේ වගේ දෙයක් කෙරිලා නැති හින්දා අපිට ඒවට ප්‍රතිපාදනක් නැහැ. මේ ගමන අපි සල්ලි හොයාගෙන හරි යමුස. අපිට මේකට ආචාර්ය මණ්ඩලයේ සහයෝගය ලැබෙයිනේ.
පැට්‍රික් මහත්තයා මොකද කියන්නේ? මම කැමතියි සර්. මට කරන්න පුළුවන් ඕනම උදව්වක් මම කරන්නම්. ඔව් එහෙනම් අපි ඒ විදිහට කරමු නේද? මෙහෙම කියනවා නම් සමා වෙන්න ඕනේ. පොඩ්ඩක් මේ සර්ටයි මිස්ටයි කිව්වොත් හොඳයි ළමයින් ඉස්සරහ හොඳින් හැසිරෙන්න කියලා. මම දැක්කා දෙතුන් දුහතක්ම මේ දෙන්නගේ කුක්ලු මේ සංගීත පන්තියේ ළමයින් ඉස්සරහ වුණ නැති විදිහට හැසිරුණා. මේ මදුවට හැමදාම බන්ටකේදීත් හම්බ වෙනවා කියලා මට කිව්වේ. මම දැක්කා හොඳටම. ටීචර්ලා දෙතුන් දෙනෙකුත් දැකලා තියෙනවා. අම්මලාත් දැකලා තියෙනවා. මේක මොකද්ද සර්? අපි ඉස්කෝලේට වෙන අගෞරවයක්නේ. මේ ටීචර් දැනගන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. නේ? සර් පොඩ්ඩක් ඒ ගැන කිව්වොත් හොඳයි. එකක්වත් බොනවද? යන්න මිස් බොන්න. මේ ශාමලීලා ප්‍රේම ටීචර් කෙනෙක් සල්ලි ඉදගෙන ආවද? එතුත් මොන විකාර වැඩක්ද ඕක? මේ ගස් බඩ ගානේ උන්ට මොන සංගීතෙද? ශාමලී මිස් ඔය සංගීත කතාව උතෙන්ට අදගෙන තියෙන ඒගොල්ලන්ගේ වාසියට. ඒ කිව්වේ මම දෙතුන් දවසක්ම දැකලා තියෙනවා ඔය ශාමලීස්ගේ ප්‍රැක්ටිස් එකේ මුකුළු. නෑ. ඔව්. තමන්ගේ බඩු ටික ගන්න හැමෝම යා අම්මලා ගන්න ඉතුවටට රැවුණානේ ඉක්මන එන්න පුතේ අම්ම බලන් ඉන්නනේ යන්න. යා. මම එන සරස්වර ගෙදරට බස්සලා එන්න. හා සර්. ඔයා මේ ටීචර් ගෙදරට ඇරලා එන්නකෝ. මොකද්ද පැට්‍රික් මහත්තයා මේ ගුරුවරු කතාවෙන්? මොකද්ද මේ පැතිරලා තියෙන ආරංචි? මට තේරෙන්නේ නැහැ මොකක් ගැනද කියන්නේ කියලා. මම හිතන්නේ නෑ මිනිස්සු කියන තරම් දෙයක් වෙලා ඇති කියලා. ඒත් මොනවා හරි දෙයක් ඇති වෙලත් ඇති. මම මේ කියන්නේ ඔය දෙන්න එදා මට දැන් තේරෙනවා මොකක් ගැනද කියන්නේ කියලා. ඒත් මං හිතන්නේ ඒකේ වැරද්දක් ඇති කියලා. ශාමලී මිසුත් කැමති නම් මමත් කැමති නම් මොකද ඒකේ තියෙන ප්‍රශ්නේ?
පැට්‍රික් මහත්තයා කතා කරන්නේ පොඩි ළමෙක් වගේ නේ. අපි ගුරුවරු. අපි අනිත් අයට ආදර්ශමත් විදියට ජීවත් වෙන්න ඕනේ. එතකොට ගුරුවරුන්ට පෞද්ගලික ජීවිතයක් නැද්ද? ගුරුවරුන්ට ආදරය කරන්න තහනම්ද? මේක කොළඹ නෙමෙයි. මේ ගමේ ගොඩේ මිනිස්සු ඔයගේ දේවල් කරන්නේ හොර රහසේ. සර් මං ගාව රහස් නැහැ. කරනවා නම් එලිපිට කරනවා නැත්තම් නැහැ. මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ. ඕකේ. ආස්සෙන්නේ මන්නසද? නැහැ. කොහොමදත් මම මෙහෙ හිටිය ඇති කියලා තීරණය කරලා තිබුණේ. ඒක නෙමෙයි ශාමලි. අපි දැන් අපි ගැන තීරණයක් ගන්න ඕනේ. ඔයා කැමතිද මාත් එක්ක යන්න? මං කොහොමද? මං දන්නවා. ඔයා කොහොමදත් ගෙදරට විරුද්ධව තීරණය කරන්න නැති විත්තිය. මං වගේ හැම දෙයකටම කැමතියි. හැබැයි ඔය සම්ප්‍රදායික බවට හැර. අපිට වෙන කරන්නම දෙයක් නැද්ද? සමහර විට මේ අපි හමු වන අවසාන මොහොත වෙන්නත් පුළුවන්. ඔයා මාත් එක්ක තරහයි. ආදරය කරපු කෙනෙක් එක්ක කොහොමද තරහ වෙන්නේ? මත්තයා ඊයර ඇත්තටම මෙතනද? මං ගිහලා නැහැ සර්. යන්න. මං ගිහින් දාලා